විදිහට මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද මේ Sprout Geeks වෙබ්සයිට් එකට හරියට sign up වෙලා account එකක් create කරලා ඒක verify කරගන්න එක පිළිබඳව තමයි මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. මොකද කලින් වීඩියෝ එකේදී මම කතා කරා මේ Sprout Geeks කියන්නේ මොකද්ද, මේ වෙබ්සයිට් එකේ වෙන්නේ මොකද්ද, මේකෙන් මුදල් අපි උපයන්නේ කොහොමද ඒක පිළිබඳව. එතකොට මුලින්ම මම මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා මේකේ link එක. ඔයගලන්ට ඒකෙන් එන්න පුළුවන්. නැත්නම් Sprout Geeks කියලා Chrome එකේ හරි නැත්නම් Edge එකේ හරි ඔයගලන්ට browser එක search කරලා එන්න පුළුවන්. ආවට පස්සේ ඔයගලන්ට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ ඔයගලන්ට පල්ලෙහාට ගියම තියෙනවා මේකේ Geeks වර්ග, digital marketing, digital writing, graphic design, mobile apps, photo, video and presentation, web development, SEO වගේ Geeks මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකට අපි sign up වෙද්දි මුලින්ම මේ බටන් එක sign up button කියන බටන් එක click කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගලන්ට මෙන්න මේ වගේ interface එකකට එනවා. මේක ඔයගොල්ලෝ මේ box එක fill කරගන්න ඕනේ. මේකේ first name එක දෙන්න ඕනේ, last name එක දෙන්න ඕනේ, nickname එක දෙන්න ඕනේ, ඔයගලගේ තියෙන email address එක දෙන්න ඕනේ. ඒ වගේම තමයි password එකක් දෙන්න ඕනේ. ඒකට password එක ඔයගලගේ දැන් තියෙන email එකේ තියෙන password එක වෙන්න ඕනේ නැහැ. ඔයගලන්ට password එක අලුතෙන් create කරලා දෙන්න ඕනේ. ඒකට මම මේක fill කරගන්නම්. මේක නික්නේම් එක දෙද්දි ඔයගොල්ලෝ මේක නික්නේම් එක යුනික් නේම් එකක් දෙන්න. මොකද මේකේ ID එක වගේ වාව account එකක් වාගේ account එක හැදෙද්දි මේක වාගේ ඔයාට යුනික් වෙච්ච නේම් එකක් තමයි මේ නික්නේම් එක කියන එක. ඉතින් මම email address එක දෙනවා, password එකක් දෙනවා, password එක confirm කරනවා. ඊට පස්සේ මෙතන ඔයාගේ country එක ශ්‍රී ලංකා කියලා දීලා වට පුළුවන් මේක ටික් බොක්ස් එක දීලා මේක sign up වෙන්න. එතකොට මේක ඔයා දෙන්න ඕන ඇත්තටම මෙතන ආයම ෆ්‍රීලාන්සර් කියලා. මොකද බය කෙනෙක් නෙමෙයි ඔයා ෆ්‍රීලාන්සර් කෙනෙක් විදියට මේක ජොබ් එකක් කරන්න යන කෙනෙක්. ඒ හින්දා ඔයා මෙතන ෆ්‍රීලාන්සර් කියන එක දීලා මෙතන sign up කියන බටන් එක ක්ලික් කරන්න. මොකද මම දැන්ටමත් මේක account එක create කරලා තියෙන හින්දා මම ඔයගලන්ට ආයෙත් account එක create කරලා පෙන්නන්නේ නැහැ. ඉතින් මම process එක ඔයාලට පැහැදිලි කරන්නම් මොකද මේක වෙන්නේ කියන එක පිළිබඳව. එතකොට ඔයගොල්ලෝ මේ sign up වෙන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාගේ mail එකට මෙන්න මේ වගේ ඒගොල්ලෝ mail එකක් එවනවා. එවුවට පස්සේ ඔයා කරන්න තියෙන්නේ මේ link එක හරහා Sprout Geeks කියන website එකට යන්න. එතකොට මේ ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මගේ account එක දැන්ටමත් activate වෙලා තියෙන්නේ. එතකොට මම කරන්න යන්නේ මේකට login වෙන එක. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඔයගොල්ලෝ දැන් මතක තියාගන්න ඕනේ දෙයක් තමයි sign up වෙද්දි ඔයා දුන්න password එක හරියට මතක තියාගන්න ඕනේ. මොකද ඊට පස්සේ දැන් මම ඔයාලට ඉස්සරහදී එක පැහැදිලි කරන්නම් මොකක්ද ඒකට මම එහෙම කියන්නේ හේතුව කියන එක පිළිබඳව. මොකද මුලින්ම ඒගොල්ලෝ අපි sign up වුණාට පස්සේ අපි first login එකේදී අපිට ඒගොල්ලෝ recovery keys වගේක් දෙනවා. ඒ recovery keys ටික අපි මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ කොහේ හරි හොඳට මතක් වෙන තැනක එක සේව් කරගන්න. මොකද ඒ recovery keys ටික තමයි ඔයාගේ password එක හදිසියෙ හරි අමතක වුණොත් ඒ password එක reset කරලා ගන්න තියෙන්නේ ඒ recovery keys වලින්. ඒ වගේම තමයි ඒක recovery keys එකක් ඔයා එකපාරක් use කරලා පස්සේ ඒක expire වෙනවා. ඒ හින්දා ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඔයා recovery keys ආවාච් කරද්දී ඒක expire වෙනවා කියන එක පිළිබඳව. ඒ වගේම තමයි මේකේ අපි මුදල් withdraw කරද්දීම පොඩි verification එකක් කරගන්න තියෙනවා. Google Authenticator එක මේකට කනෙක්ට් කරලා පොඩි process එකක් තියෙනවා. මම ඒකත් ඔයාලට ඉස්සරහදී පැහැදිලි කරන්නම් මොකක්ද ඒක පිළිබඳව වෙන්නේ කියන එක පිළිබඳව. ඒ වගේම තමයි Google Authenticator එක ඔයගොල්ලෝ ෆෝන් එකට දාගෙන ඊට පස්සේ ඒක කනෙක්ට් කරගන්න තියෙන්නේ. මම ඒකත් ඔයාලට පැහැදිලි කරන්නම්. ඉතින් මම ලොගින් කරනවා. ඉතින් ඒක තමයි මම කිව්වේ ඔයාලට කලින් වගේ මම දැන්ටමත් මේක account එකක් create කරලා දින හින්දා මම ඒ වගේම තමයි මේකට setup කරගෙන තියෙන්නේ මගේ Google Authenticator එක. එතකොට දැන් මම Authenticator එක දීලා තමයි මේකට log වෙන්නේ. මේ විදිහට log වෙන්න පුළුවන්. log වුණාට පස්සේ මේකෙදි දැන් ඔයාගේ account එකට log වෙලා තියෙන්නේ. ඔයා කියන්නේ දැන් ඔයා මා කරලා ඔයා log වුණා නම් මේකත් මේ විදිහට තමයි ඔයාගේ account එක තියෙන්න ඕනේ. ඊට පස්සේ මම මේක ඔයාලට පෙන්නන්නම් මේකේ account setting වලට ගිහලා මම කියන්නේ හේතුව මොකක්ද කියන පිළිබඳව. එතකොට මේක security කියලා එකක් තියෙනවානේ. මෙන්න මේක තමයි මම ඔයාලට කලින් කිව්ව recovery keys ටික. මගේ දැන්ටමත් recovery keys දෙකක් expire ලා තියෙන්නේ. අනිත් ටික දැන් තියෙනවා.
ඒවගේම තමයි මේක කියලා තියෙනවා ඒගොල්ලෝ important please note that delete the Google two-factor authentication app after you set up two-factor authentication or your account will be lost. ඒකන හදිසියට වගේ Google authenticator කාරී මේක හරි මාකර රිජෙක්ට් වෙලා තිබ්බොත් එහෙම ඔයගේ account එකත් ගන්න හම්බෙන්නේ නැහැ. ඒක තමයි ඔයගොල්ලෝ පැහැදිලි කරලා තියෙන්නේ. මෙතන පුළුවන් ඔයගලන්ට ඒ තියෙන authenticator keys ටික download කරගන්න. ඒ වගේම තමයි මෙතන ඔයාලට recovery mail එකක් දෙන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ first login එකේදී මම කිව්වා කලින් කිව්වා වගේ පොඩි verification ටිකක් කරගන්න තියෙනවා. ඒ ටික තමයි පැහැදිලි කරන් තමයි මෙතනට ආවේ. එතකොට ඔයගොල්ලෝ මෙතන recovery mail එකක් දෙන්න ඕනේ. මෙතන security question එකක් දීලා ඒකේ answer එක ඔයාම දෙන්න ඕනේ. ඒ වගේම තමයි password එකක් ඔයාලා change කරගන්න පුළුවන් නම් මෙතනින් ඒක change කරගන්න පුළුවන්. ඒ වගේම තමයි email එක change කරගන්නවා නම් මෙතනින් ඔයාලා ඒකත් change කරගන්න පුළුවන්. මම දැන්ටමත් මගේ මේ two factor authentication එක enable කරලා තියෙන හින්දා මෙතන enable කියලා පෙන්නනවා. නැත්තම් ඔයාලට මෙතන click කරලා ඒක enable කරන්න ඕනේ. ඒක පොඩි process එකක් තියෙනවා. මම ඒකත් ඔයාලට වීඩියෝ එකකින් අරන් එන්නම් කොහොමද මේ authenticate එක හරියට setup කරගන්න කියන පිළිබඳව. එතකොට මේක තමයි මූලිකව මට කියන්න ඕනේ. අපේ account එක sign up වෙන්නේ මේ විදිහට තමයි. ඉතින් මම කලින් වීඩියෝ කතා කරා වගේම ඊට පස්සේ අපිට පුළුවන් කෙලින්ම jobs එකක් ගිහිල්ලා jobs එකක් ආරම්භ කරන්න. එතකොට මම ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට ගේන්නම් කොහොමද මේ jobs එකක් හරියට අපි හොයාගන්න ඕන හොඳ job එකක්. ඒ වගේම තමයි ඒක කරන්න කොහොමද ඒක මුදල් withdrawal process එක මොන වගේ සිද්ධ වෙන්නේ. ඒක අපේ account එකට receive වෙන්න කොච්චර වගේ කාලයක් යනවද ඒ පිළිබඳව මම ඉස්සරහට වීඩියෝ කරන් එන්නම්. එහෙනම් හැමෝටම සුවසක්. thank you.